අද අපි රසම රස පරිප්පු කරි එකක් හදන හැටි බලමුද? මෙතන තියෙනවා හොදලා පිරිසිදු කරගත්ත පරිප්පු ග්‍රෑම් 100ක්. දැන් මේකට ලූණු, කරපිංචා, රම්පෙ ටික එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැඳි 1යි. කහ කුඩු තේ හැඳි භාගයයි. ලුණු කුඩු තේ හැඳි 1යි එකතු කරගන්න. දැන් මේකටම වතුර අඬු කෝප් එකක් එකතු කරගන්න. වතුර එකතු කරාට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන පියනකින් වහලා විනාඩි 4ක් උයා ගන්න. මේ විනාඩි 4කට පස්සේ දැන් පරිප්පු එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඒකට පොල් කිරි අඬු කෝප්ප එකහමාරක් එකතු කරගන්න. පොල් කිරි එකතු කරාට පස්සේ හොඳට කලවම් කරගෙන විනාඩි 2ක් උයා ගන්න. මේ තියෙන පරිප්පු එක හදලා යොන්නාට පස්සේ තෙල් දාලා කන්න අකමැති කෙනෙක්ට මේ විදිහටත් කන්න පුළුවන්. දැන් අපි බලමු පරිප්පු එක ටෙම්පරාදු කරගන්නේ කොහොමද කියලා. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි එකක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වෙද්දී අබ තේ හැඳි එකක් එකතු කරගන්න. ඊට පස්සේ ඒකටම සුදු ලූණු ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. සුදු ලූණු ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි ඒකට කොච්චි ටිකක් එකතු කරගන්න ඕන. කරපිංච රම්පෙත් එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්න. නැවතත් හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට උයාගත්ත පරිප්පු ටික එකතු කරගන්න ඕන. මේ වෙලාවේ ලිප ඕෆ් කරන්න. දැන් පරිප්පු එක හොඳට කලවම් කරගන්න. දැන් අපි පරිප්පු එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් ගෙදරදී මේ විදිහට හදලා බලන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.